ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම ඔයාලට අද පෙන්නන්න යන්නේ තෙමු ඕඩර් එකක්ම තමයි. තෙමු ඕඩර් එකක් මම අද නම් ඔයාලත් එක්කම තමයි ඕඩර් එක අන්පැක් කරන්න හිතුවේ. මොකද මට මේ දැනුයි ඕඩර් එක ලැබුණේ. ඕඩර් එක ලැබුණ ගමන්ම මම හිතුවා පොඩි වීඩියෝ එකක් කරන්න කියලා. මේක ගොඩාක් දිග වෙන එකක් නැහැ. මොකද මේකේ තියෙන අයිටම්ස් 4යි. අයිටම් 4යි තියෙන්නේ. මට හොඳට මතකයි මම දාපු අයිටම් 4 මොකක්ද කියලා. මොකද මම මේක එනකම් බලාම තමයි හිටියේ. අපි වැඩි කතා නැතුව මේකේ තියෙන අයිටම් 4 මොකක්ද කියලා බලමු. ඒ අතර මම කියන්නම් මට මේ ඕඩර් එක ලැබෙන්න තිබුණේ මාර්තු 18යි 26යි අතරේ. ඉතින් අද 25 මාර්තු. ඉතින් 25 වෙද්දී මට ඕඩර් එක ලැබුණා. ඉතින් ඉක්මනට ඕඩර් එක ලැබුණා. ටී-ෂර්ට් එකක්. වව්. මේක නම් ළමයි ඇත්තටම මම හිතන්නේ හොඳයි. මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්ව නේද මම ආයේ අඳුන් දාන එකක් නැති වෙයි කියලා. ඇත්තටම ක්‍රොප් টොප්ස් වගේ නම් මම දාන්න නැති වෙයි. මෙන්න මේක තමයි. ඒක නම් ළමයි ගානට ඇවිල්ලා මම හිතන්නේ මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා මට මතකයි මම ලාර්ජ් තමයි දාලා තියෙන්නේ. ලාර්ජ් නෙමෙයි මම මීඩියම් තමයි දාලා තිබුණේ. හැබැයි ආයෙත් බලද්දි මම වෙනස් කළා. මේක මට ගානට තියෙනවා. මේක තමයි මගේ සයිස් එක. ඒ වගේම මෙන්න මේ තියෙන මේ print එක මේක අර ඒ කියන්නේ චුට්ටක් මම හිතන්නේ මේක print එකක් නෙමෙයි නිකන් අර ලස්සන අර මම දෙකට කියන්නේ මහලා කියලා මම හිතන් හිටියේ. මහලා නෙමෙයි මේක print එකක්. හැබැයි අර ඒ print එක හැම අතට අහු වෙනවා. ඒ කියන්නේ අර නිකම්ම print එකක් නෙමෙයි. හරිම ලස්සනයි ඒක. මේකේ price එක උනේ 1890ක් වගේ වෙනම price එකක් තමයි මේක උනේ. හරි ලස්සනයි ඒක. quality fabric එකත් මාරම quality. ඔයාලට පේනවා ඇතිනේ. මේක quality. මම හිතන්නේ ටී-ෂර්ට්ස් වගේ දේවල් දාන්න බය වෙන්න ඕනේ නැහැ. මම ඔයාලට කලින් කිව්වා කලින් වීඩියෝ එකේදී මගේ පාර්ට්නර් ටී-ෂර්ට්ස් දෙකක් දාලා තිබුණා. ඉතින් එයාගේ ටී-ෂර්ට් දෙකත් මාරම quality එකට ඇවිත් තිබුණා. ඉතින් එයාත් කිව්වා එයා සැටිස් කියලා එයාගේ ඕඩර් එක ගැන ටී-ෂර්ට්ස්. හරිනේ. අපි ඊළඟ අයිටම්ස් වලට යමු. මේක මම පෙන්න ඉඳලා ඔයාලා හිතයි මම ඔයාලට එකම එකක් පෙන්නනවා කියලා. ඊට පස්සේ මෙන්න මේක. මම මේක මේ දැන් චුට්ටක් කොණ්ඩේ හැදුවනේ. මේ කොණ්ඩේ හදන්න කලින් තමයි ඕඩර් එක දැම්මේ. මම ඒත් බයේ හිටියේ මේක නිකන් අර පොඩි මලක් එයිද කියලා. මේ හෙයා ක්ලිප් එක නෑ හදයි. මම හිතුව විදිහට ඒක ලොකු ක්ලිප් එකක් තමයි ඇවිත් තියෙන්නේ. ක්ලිප් එක උනා 274ක් වගේ ප්‍රයිස් එකක්. ඒ ප්‍රයිස් තමයි. ලොකුයි. ලොකු ක්ලිප් එකක්. ක්ලිප් එකත් හොඳයි. ඊට පස්සේ මම දැම්ම මෙන්න මේ වගේ perfume stick එකක්. මේක මගේ තුන්වෙනි item එක. item 4යි තියෙන්නේ. ඒක මම හිතන්නේ men එකක්. men කියලා තමයි ගහලා තියෙන්නේ. මම චුට්ටක් කරේ perfume වලිගොල් gents perfumes වලට මාර ආසයි. මොකද මට හිතෙනවා ladies වලට ඒව හරි සුවඳයි කියලා. මම ඔයාලට ඊළඟට perfume වීඩියෝ එකක් අරගෙන එන්නම්. මට ලස්සනනේ. මාරම සුවඳ perfume ටිකක් හම්බුනා. ඒ වගේ මේකේ packaging එකත් මාර ලස්සනයි. ඉස්සරහට මම අනිවාර්යෙන් ඔයාලට අරගෙන එන්නම් තවත් perfume වීඩියෝ එකක්. මේක වුණා 580ක් වගේ price එකක් තමයි උනේ. මම හිතන්නේ මම price එක හරියටම තමයි කියන්නේ ඒ price තමයි උනේ. ඊට වඩා වැඩි නැහැ. මේක සුවඳයි. එන්නට අර ලොකු සුවඳක් සුවඳයි. අවුලක් නැහැ. මේ ගානට පාඩු නෑ. සුවඳයි අවුලක් නැහැ. ඊට පස්සේ අන්තිමටම තමයි තියෙන්නේ මට මේ ඕඩර් එක දාන්නම උවමනා වුණු අයිටම් එක. පෙනුම හැටියට නම් මම බලාපොරොත්තු වෙන විදිහට ඒක නෑ හැබැයි. බලමු කමක්. මෙන්න මේ wall stickers
ටික තමයි මම දැම්මේ. මට ඕනේ පින්ක් කලර් එකක්. ඉතින් පින්ක් කලර් එකක් හොය ඉද්දි පින්ක් කලර් එකක් හම්බ වුණා. තියෙනවා මේකේ 10ක් තියෙනවා. මම හිතන්නේ මේ ටික මට මදි වෙයි. මගේ වෝල් එකේ එක තැනක් තියෙනවා. වෝල් එක මාරු විදිහට ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ආයෙත් කලර් එක පේන්නේ නැහැ හරියට. මම පින්ක් කලර් එකක්. අපි එකක් අරගෙන බලමු නේද? හැබැයි මේක මේ අර ගොඩක් ඝනකම නැහැ. බලමු ඉතින් කමක් නැහැ මට මගේ වෝල් එකේ රවුල් ගිහිලා තියෙන තැන කවර් කරගන්න පුළුවන් නම් එච්චරයි. මේ ටිකට ගියේ මට 1430ක් වගේ ගාණක්. කොහොමද 1500ට ගාණක් තමයි ගියේ. ඉතින් ඒ ගාණට මේක ලාභයි. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේක ඉතින් ස්ටික් එක අලවන්න තියෙන්නේ. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. වෝල් එකට එක සෙට් කරාට පස්සේ ඇලෙව්වට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. හරි. මෙන්න මේ ටික තමයි මේ හතර තමයි මගේ ඕඩර් එකට මේ පාට තිබුණේ. රේට් කරනවා නම් එහෙම කොහොමද ටී-ෂර්ට් එක මොකද මගේ ටී-ෂර්ට් එක දාන්නේ? අනේ මේක. කියන්නේ මම මෙතන තියාගෙන මගේ ටී-ෂර්ට් එක බලන්න. හරි. මේකට මම දෙනවා 10න් 9ක්. එතකොට මෙන්න මේ ටිකට මම දෙනවා 10න් 8ක්. හරිද? ඊට පස්සේ මම දෙනවා මෙන්න මේ ලස්සන ක්ලිප් එකකට නම් මම දෙනවා 10න් 10ක්. ක්ලිප් එක ලස්සනයි. හැබැයි මේක මගේ හොඳ ලොකු වැඩි. මේක හොඳයි අර දැන් ඉතින් මේක මට පාවිච්චි කරන්න ඕනි වෙන එකක් නෑ ඉතින්. ආසාවට දැම්ම කමන්නේ. කවදක හරි මම මේක පාවිච්චි කරයිනේ. ඊට පස්සේ මම දැම්මේ අර රෝලර් එක, පර්ෆියුම් රෝලර් එක. ඒකත් ඉතින් සුවඳයි. ඒකට මම රේට් කරනවා 10න් 6ක් වගේ රේට් කරනවා. ඉතින් මම හිතන්නේ මම ඉස්සරහටත් ගොඩාක් තෙමු ඕඩර්ස් නම් දායි කියලා. බලමු. හැබැයි ටී-ෂර්ට් නම් මම ඕඩර් කරයි. මොකද මම මේ ටී-ෂර්ට් එකට නම් මාරම සැටිස් වුණා. ටී-ෂර්ට් එක ලස්සනයි, ක්වොලිටි. මේ වගේ ටී-ෂර්ට් එකක් කොහොමද ඉතින් මෙහෙන් ගන්න ගියත් මම හිතන්නේ 2500ක්. කොහොම 3000ක් වගේ වෙයි කියලා මට හිතෙනවා. බලමු ඉස්සරහට මම ටී-ෂර්ට් ඕඩර් කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් අදට මම ඔයාලගෙන් ගිහින් එන්නම්.